ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අද මෙරටට පැමිණීමට නියමිතයි. රථවාහන දඩ මුදල් ගව්පේ හරහා දැන් ඔන්ලයින් ගෙවන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර ඇත්තේ ලබන 18 වනදා දක්වා ඇය ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන බවයි. සංචාරය අතරතුර කළමනාකාර අධ්‍යක්ෂවරිය බලධාරීන් සහ විවිධ පාර්ශ්ව සමග සම්බන්ධ වී දිත්වා සුළුකුණාටුවේ බලපෑම නිරීක්ෂණය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහාය විය හැකි ක්‍රම මෙන්ම සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දායක විය හැකි ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. රොමේනියා රැකියාවේ විශ්වාසී සන්නාමය සහස්ත්‍ර මහනුවර 1340 අංකයට දැන්ම අමතන්න. You can now pay traffic fines online via GovPay. දිත්වා සුළුකුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් පසුගිය ජනවාරි මාසයේද දිවයිනට පැමිණියා. මෙම නියෝජිතයන් පිරිස දිවයින පුරා සංචාරය කරමින් දිත්වා සුළුකුණාටුවෙන් සිදු වූ හානිය සියසින් දැකබලාගත් අතර එහි බලපෑමට ලක් වූ ජනතාවද හමු වී සාකච්ඡා පවත්වා තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.